ඔයාලට රැට පාඩම් කරද්දී නිදිමත එනවද? ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඒක නිසා පාඩම් වැඩ ටික හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මම අද කියලා දෙන ක්‍රම ටිකෙන් ඔයාලට පුළුවන් රැට පාඩම් කරද්දී නිදිමත එන එක වළක්වාගෙන ගොඩක් වෙලා පාඩම් කරන්න. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙන තෙක් බලන්න. පළවෙනි දේ ඔයා හවස් කාලේ පොඩි විවේකයක් ලබා ගන්න. ඔයා පාසල් ඇරලා ඇවිල්ලා මහන්සියත් එක්ක අපිට පාඩම් වැඩ කොහොමවත් කරන්න බෑනේ. ඒ මහන්සිය ඉඳලා හවස පාඩම් කරන්න ගියත් හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා හවස 5 ඉඳන් 7 වෙනකන් වගේ පොඩි නිින්දක් ලබා ගන්න. ඒක හරහා අපේ මනසට සහ මොළයට විවේකයක් ලැබෙනවා. එතකොට රැයට පාඩම් කරද්දී නිදිමත එන්නේ නැහැ. ඉතින් මේක මේ කරලා බලන්න. මමත් ඒ කාලේ O level A level කරන කාලේ ගොඩක් දුරට හවසට පොඩි විවේකයක් ලබා ගන්නවා. ඊට පස්සේ රෑ 7 ඉඳන් 12 නැත්නම් පාන්දර 1 2 වෙනකන් හොඳට පාඩම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔයා රාත්‍රී ආහාර වේල කලින් ලබා ගන්නවා. ඒ කියන්නේ අපි අර කලින් විවේකයක් ලබා ගන්නවා කියවනේ. අන්න ඒ වෙලාවට කලින් රාත්‍රී ආහාර වේල පුළුවන් නම් ලබා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම පාඩම් කරන වේලාව අතරතුර ගොඩක් ලොකු බර ආහාර ගන්න යන්න එපා. කෝෆි එකක්, ඒ වගේ මික්ස් ස්නැක් එකක් මේ වගේ දේවල් ආහාරයට ගන්න උත්සාහ කරන්න. එතකොට නිදිමත එන එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා පාඩම් කරන රාත්‍රී කාලයේ කොටස් වලට බෙදා ගන්න. ඉතින් පළවෙනි කොටස වශයෙන් ඔයා කැමති විෂයකින් පාඩම් කරන්න යොදා ගන්න. ඉතින් දෙවෙනි කොටසට ඔයා තාර්කික විෂයක් පාඩම් කරන්න යොදා ගන්න. මොකද ඒකට හේතුව තමයි අපි ටිකක් වෙලා පාඩම් කරද්දී පැය දෙකක් පාඩම් කරද්දී රාත්‍රී කාලය තුල නිදිමත එනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි මොළයට තාර්කිකව හිතන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට නිදිමත ගතිය අඩු වෙනවා. ඒක නිසා ගණිතය, විද්‍යාව, ඒ කියන්නේ තාර්කික විෂයන් පාඩම් කරන්න උත්සාහ කරන්න. ඒ හරහා ඔයාට පාඩම් කරලා පැය දෙකක් යද්දී එන නිදිමත වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පාඩම් කාලය, ඒ කියන්නේ රාත්‍රී පාඩම් කාලය තුල තුන්වෙනි කොටසටදී ඔයාට ගොඩක් නිදිමත එන්න පුළුවන්. ඒ නිසා මේ කාලය ඔයා යොදා ගන්න පුළුවන් ඔයාට පාස් පේපර්ස් වලට උත්තර ලියන්න, ඒ වගේම ෂෝට් නෝට් හදාගන්න, මේ වගේ දේවල් වලට ඒ කාලේ යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා රාත්‍රී පාඩම් කරන කාලේ කොටස් කිහිපයකට බෙදාගත්තොත් ඔයාට නිදිමත නැතුව පාඩම් වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පාඩම් කරන අතරතුර විවේක ලබා ගන්න පුළුවන් නම් ඔයාට මේ නිදිමත එන එක වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා ඔයාට පොමඩෝරෝ ටෙක්නික් එක වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 25ක් පාඩම් කරනවා, විනාඩි 5ක් විවේක ගන්නවා. මේ විනාඩි 5 තුළ ඔයා කැමති දෙයක් කරන්න පුළුවන්. ඔයාට පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැමති සින්දුවක් අහන්න පුළුවන්. හැබැයි මේ විනාඩි 5ක කාලය තුළ විතරයි. ඊට පස්සේ නැවත අලුත් මනසකින් පාඩම් කරන්න ඔයාට එන්න පුළුවන්. එතකොට අර නිදිමත ගතිය නැති වෙනවා. ඒක නිසා පාඩම් කරන කාලය අතරතුර විනාඩි 25කට සැරයක් විනාඩි 5කවත් විවේකයක් ලබා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා පාඩම් කරන පාඩම් මේසය තුලට හොඳ වතුර බෝතලයක් ගෙනත් තියාගන්න. මේක උණු වතුර වෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් ඔයාට පුළුවන් පාඩම් කරන අතරතුර නිතර වතුර බොන්න. මේ හරහා මොළයට අලුත් ජවයක් එනවා. ඒ වගේම උද්‍යෝගිමත්ව වැඩ කරන්න පුළුවන්. ඒ හරහා නිදිමත එන එක වළක්වා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි විඩින් විඩ ඔයා පාඩම් කරන ඉරියව්ව වෙනස් කරන්න. ඉතින් ඔයා කිසිසේත්ම ඇඳට වෙලා නම් පාඩම් කරන්න එපා. ටිකක් වෙලා ඇද්දි නිින්ද යනවා. ඒක නිසා ඔයාට පුළුවන් පුටුවකට වෙලා හොඳට කෙලින් ඉඳගෙන පාඩම් කරන්න. ඒ වගේම පැයක් වගේ පාඩම් කරාට පස්සේ ඔයාට පුළුවන් ඇවිද පාඩම් කරන්න. ඒ වගේම පාඩම් කරන ස්ථානය වෙනස් කරමින් පාඩම් කරන්න පුළුවන්. මේ වගේ ඔයා පාඩම් කරන ඉරියව්ව වෙනස් කරමින් පාඩම් කරන්න උත්සාහ කරොත් ඔයාට නිදිමත එන එක වළක්වා ගන්න පුළුවන්. ඉතින් රැයට පාඩම් කරද්දී නිදිමත එන එක වළක්වා ගන්න හොඳම දේ තමයි අපි හොඳ ආලෝකයක් තියෙන බල්බ් එකක් එහෙම නැත්නම් විදුලි බුබුලක් පාවිච්චි කරන එක. මේ සඳහා කිසිසේත්ම ටේබල් ලැම්ප් පාවිච්චි කරන්න එපා. ඒ හරහා එන්නේ අඩු එළියක්. ඒතකොට අපිට නිදිමත ගතිය වැඩි වෙනවා. ඒක නිසා හොඳ එළියක් තියෙන විදුලි බුබුලක් එහෙම නැත්නම් බල්බ් එකක් පාවිච්චි කරන්න උත්සාහ කරන්න. එතකොට ඒ හරහා ඔයාට පුළුවන් හොඳ ආලෝකයක් ඇස්වලට ලැබෙන නිසා නිදිමත එන එක වළක්වා ගන්න. ඒ වගේම මොළය උද්‍යෝගිමත්ව වැඩ කරන්න උත්සාහ කරනවා. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට ලබා දෙන වැදගත්ම ටිප්ස් එක තමයි හොඳ නිින්දක් ලබා ගන්න කියන එක. අපි මොන දේ කරත් වැඩක් නැහැ අපේ ශරීරයට හොඳ විවේකයක් නැත්තම්. ඉතින් අපි සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඕන නම් දවසට පැය 7ක වගේ නිින්දක් ලබා ගන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඉතින් අපිට විභාගේ ලඟ වුණාම පාඩම් කරද්දී අපිට මේ වගේ නිින්දක් ලබා ගන්න බෑ. ඒක නිසා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න පැය 5ක්වත් නිදා ගන්න. ඉතින් මේ විදිහට හොඳ නිින්දක් ලබා ගත්තොත් මොළයට හොඳ විවේකයක් ලැබෙනවා. ඒ හරහා අපිට ඊළඟ දවසේ හොඳ උද්‍යෝගිමත්ව වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා දවසට පැය 5ක්වත් නිින්දක් ලබා ගන්න. ඉතින් මම මේ කියලා දුන්නු ක්‍රමවේද ටික ඔයා හරියට භාවිතා කරොත් ඔයාට පුළුවන් රාත්‍රී කාලය තුල නිදිමත නැතුව ගොඩක් වෙලා පාඩම් කරන්න. ඉතින් මේ ක්‍රමවේද ටික හරියට භාවිතා කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයා හොඳයි කියලා හිතනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළින් තියෙන දතු බටන් එක click කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වීඩියෝ වල notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, comment කරන්න, යාළුවෝ අතරේ share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.